ලංකාවේ සමහර ප්‍රදේශවලට ගියාම අපිට දකින්න ලැබෙනවා දශක ගණනාවකදී දන්නත් ඇහැලා දාලා තියෙන මිනිස්සු වැඩි යන්නේ නැති ඉතාමත් පාළු ස්ථාන කිහිපයක්. මේ තැන් ගැන දන්නේ බොහොම සීමිත පිරිසක් විතරයි. මේ මූසල ගොඩනැගිලි සහ පාළු ප්‍රදේශවල සිදු වුණු අභිරහස් මරණ සහ අදටත් විසඳන්න බැරි වුණු අద్භූත කතා ඕනෑ තරම් තියෙනවා. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ ලංකාවේ බොහෝ දෙනෙක් අහලවත් නැති ඇගිරි වටන තරම් බිය කරපු ස්ථාන 10ක් සහ ඒ වගේ ඇත්තටම සිදු වුණු අභිරහස් ගැනයි. මේක සාමාන්‍ය සෝම්බිමක් වුණාට මෙතන තියෙන නිහඬ බව හරිම අමුතුයි. ප්‍රදේශවාසීන් කියන්නේ රාත්‍රී කාලයට මෙතන තියෙන සෝම් කුත් අතරින් අමුතු පොඩි ශබ්ද සහ කිදිරි නිහඬවල් වුන්ට ඇසෙනවා කියලා. විශේෂයෙන් රාත්‍රී සේවයේ ඉන්න ආරක්ෂක පවා කියන්නේ මෙතන සමහර සෝම් අතර අద్భుත සෙවණලි ඇවිදිනවා වගේ වුන් අත්දැකීමෙන් දැකලා තිනවා කියලා. මේ ගොඩනැගිල්ල ඇතුලේ තියෙන විදුලි සෝපාන ගැන හරිම බියකර කතා තියෙනවා. මධ්‍යම රාත්‍රියෙන් පස්සේ කිසිම කෙනෙක් නැතිව මේ සෝපානි බේකම ක්‍රියාත්මක වෙලා ඉහළ මහල්වලට එන බව එහි සේවකයෝ කියනවා. ඒ විතරක් නෙමෙයි මේ සෝපාන ඇතුලේ කවුරුත් නැතිව අද්භූත අඳුරු රැඳී පවතින බවත් සීතල සුළඟක් ගලාගෙන යන බවත් එහි ආරක්ෂක නිලධාරීන් වගකීමේ පවසන කාරණාවක්. ලංකාවේ විශාලතම සෝම් බිම වන මෙහි අක්කර ගණනාවකින් වියදුණු දහස් ගණන් සෝම් කොත් අතර මියගිය අයගේ ආත්ම සැරසෙන බවට බොහෝ සාක්ෂි තියෙනවා. විශේෂයෙන් මෙහි තියෙන ලදරු සෝන් පිළසරින් රාත්‍රී කාලයට කුඩා දරුවන් හඬන ශබ්ද ඇසෙන බවත් සුදු පැහැති සෙවණැලි එක්වර මතුරු දාන්නවන බවත් බොහෝ දෙනෙක් පවසනවා. මේ ස්ථානය රාත්‍රියට පොතනම් මුසලද කියනවා නම් තනියම මෙහි පාත බීමට පවා ඕනෑම කෙනෙක් බිය වෙනවා. යුද සමයේදී දහස් ගණන් තුවාලකරුවන් වේදනාවෙන් මිය ගියේ මේ රෝහල් බිත්තිය ඇතුලේදීය. අද මේ ස්ථානයේ නටබුන් වෙලා තිබුණත් ප්‍රදේශවාසීන් පවසන්නේ රාත්‍රියට මේ ඇතුළතින් වේදනාබර විලාප හඬවල් සහ කෑ ගැසීම් ඇසෙන බවයි. මේ මූසල ගොඩනැගිල්ල තුල අදටත් මියගිය අයගේ වේදනාව රැඳී පවතින බවට ඔවුන් විශ්වාස කරනවා. දශක ගණනාවක් පුරා දඩුවම් විඳ මියගිය සිරකරුවන්ගේ අවසන් සුසුම් මේ පටු සිර කුටිය තුල හිර වෙලා තියෙනවා. අද මේක සංචාරක ස්ථානයක් විදිහට විවෘත කරලා තිබුණත් ඒ තනි වෙන්න බොහෝ දෙනෙක් බියයි. රාත්‍රී කාලයට සිර කුටිය තුලින් යකඩ දම් පෙරළගෙන යන අඩවල් සහ බරතිය අලි ශබ්ද ඇසෙන බව ඒ සිටි පරණ සේවකයන් පවා පවසන රහසක්. උද්දකලා වෙරළක පිහිටීමේ නටබුන් අසලින් රාත්‍රී කාලයට අමුතු යාඥා හඬවල සහ සීරුනාදයන් ඇසෙන බව දීකරයන් පවසනවා. කිසිම මිනිසෙක් නැති මේ පාළු වෙරළි වැලිකඳු අතරින් මතුවන මේ පල්ලිය අසල රාත්‍රිය ගත කිරීම අතිශය බියකරු අත්දැකීමක්. මෙතන හැමෝම බලන්න යන ලස්සන තැනක් වුණාට මෙතන තියෙන පරණ හිරුකුඩි සහ අඳුරු මුළු අස්සේ හරිම බය හිතන කතා සැඟවිලා තියෙනවා. දන්තේසි කල මේ බිත්තිය තුලේ ඉර කරලා මරපු අයගේ ආත්ම අදට සැරිසරන බවට කියවෙනවා. විශේෂයෙන් රාත්‍රී කාලයට කොටු පවුරායනෙන් අමුතු සෙවණැලි පෙනෙන බවත් මිනිසු නැති වෙලාවට පවා අමුතු ගෑ ගැසීම් ඇසෙන බවත් කොටුවාවට ඉන්න මිනිස්සු අතරත් පවසන රහසක්. මීදුමෙන් වැහුණ මේ පරණ මන්දිරය ඇතුලේ අදටත් අමුතු සිදුවීම් වෙනවා කියලා එතනට යන අය කියනවා. ඉන්දිසි කාලයේ මෙතන ජීවත් වුණු සුදු ජාතික කාන්තාවකගේ ආත්මය අදටත් මේ වලව්වේ සැරිසරන බවට ප්‍රසිද්ධ කතාවක් තියෙනවා. රාත්‍රී කාලයට මේ මන්දිරයේ කාමරය තුලින් ඇවිදින ශබ්ද ඇසෙන බවත් ජනේලයන්සින් සුළු වැදුමක් ඇඳගත්තු කාන්තාවකගේ සෙවණැල්ලක් පේන බවටත් එතන වැඩ කරන සේවකයෝ පවා විශ්වාස කරනවා. අසාමාන්‍ය විදිහට හැසිරෙමින් මියගිය රෝගීන්ගේ උඹතු සිනාවල් සහ බිත්ති වලට තට්ටු කරන හඬවල් අදටත් මේ අඳුරු කොල්ලෝවල් දිගේ තෝංකාර දෙනවා. කිසිම විදුලි පහනක් නැති මේ දිරාපත් වුණු වාට්ටුව ඇතුළතින් ඇසෙන නාදුරන කෑ ගැසීම් නිසා අදටත් කිසිවෙකු මෙහි තනිව යන්නට බියක් දක්වනවා. අතීතයේ සිදු වුණු අද්භූත මරණ සහ පවුල් ආරවුල් නිසා අදටත් අයිතිකරුවන් පවා මේ වලව්වට යන්න බියක් දක්වනවා. මීදුම ගන්න රාත්‍රියට මේ වලව්වේ ඉහළ මහලේ ජනේලය අසරින් පෙනෙන අඳුරු සෙවණැලි නිසා හදිසියෙම ඇසෙන කාන්තාවකගේ සිනාව හඬවල් නිසා දික්කන්ත වලව්ව ලංකාවේ අංක 1 බියකරු ස්ථාන ලෙස ප්‍රසිද්ධ වී තිබෙනවා. වල්ලදුරු මේ මහා මන්දිරය අදටත් රහස් රසක් සගවාගෙන
මරණයේ නිහතතාවයක ඉදී පවතිනවා. මේ ස්ථාන වලින් ඔයාලා ඇත්තටම ගිහින් තින්නේ මොන තැන් වලටද? එහෙම නැත්නම් මේ වගේ අපි නොදන්න තවත් බියකරුක් තැන් ගැන ඔයාලා දන්නවා නම් අනිවාර්යෙන් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන්ම ලයික් එක උත් දාලා ඔයාගේ හොරර් කන්ටෙන්ට් බලන යාළුවොටත් මේක ෂෙයා කරන්න. අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ අద్భుත කතාවකින් ඉක්මනින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.